දවසක් මම පාරේ විදගෙන යද්දි කවුරු හරි කෙනෙක් මගේ channel එකේ නම කියලා කෑ ගැහුවා. ඊට පස්සේ මම එකපාරටම ගල් ගැහුණා. එදා මම කොළඹ කොටුව ස්ටේෂන් එකේ ඉස්සරහා වීඩියෝ එකක් ෂූට් කර හිටියේ. මම සාමාන්‍යයෙන් වීඩියෝ එක ඉන්ට්‍රෝ එක ගන්නවා 4 සැරයක්ම. මොකද කෑ ගහලා full energy එකෙන් අපි ගන්න ඕනේ ඉන්ට්‍රෝ එක. ඉතින් ඒ වෙලාවට මිනිස්සු ගොඩක් සාමාන්‍යයෙන් අපි දිහා හැරි හැරි බලනවා. ඒක සාමාන්‍යයි. ඉතින් එකපාරට මම 4 5 වෙනි සැරේට වගේ ඉන්ට්‍රෝ එක ගද්දි කවුරු හරි මිනි කැප්ෂන් මම ඒත් එක්කම බය වෙලා හැරලා බැලුවා. මං විතර නෙමෙයි මගේ යාළුවත් ඒ වෙලාවේ ගල් ගැහුණා. අපි දෙන්නම එකපාරට බැලුවා කවුද බොලේ ඒ කියලා. අපි දැක්ක වයස අවුරුදු 15ක වගේ පොඩි ළමයෙක් අපි දිහාට දුවගෙන එනවා හයියෙන්. එයා අපේ වීඩියෝස් හැම එකක්ම බරලා දිනවලු. අපේ වීඩියෝස් මරුලු අපිට ආදරෙයිලු. අපි කියලා දෙන DIY වීඩියෝස් එයා ගෙදර try කරලත් බලලා දිනනවා කියලා අපිත් එක්ක කියෝගෙන ගියා. එයා සෑහෙන්න දේවල්. ඊට පස්සේ එයාගේ අම්මත් එතනට ඇවිල්ලා අපිත් එක්ක ෆොටෝ එකකුත් ගහගෙන කතා කරලා අපිට යන්නම් කියලා ගියා. ඉතින් ඒක තමයි මගේ පළවෙනි ෆෑන් කෙනෙක් හම්බුන වෙලාව. මම එහෙම දෙයක් එදා හීනකින්වත් හිතුවේ නෑ. ඉතින් මේකෙන් ඔයත් ඉන්ස්පයර් වුණා නම් ඔයාගේ මේ වීඩියෝස් දාන වැඩේ නවත්තන්න නැතුව දිගටම කරගෙන යන්න මොන ප්‍රශ්නයක් ආවත් මොකද කවුරු හරි ඔයා දිහා බලාගෙන ඉන්න පුළුවන් සද්ද කරන්නේ නැතුව.